ගෙදර කවුද? ගෙදර කවුද? ගෙදර කවුද? මොකද? අතේ කවුද අනුන්ගේ බස්සෝ? ඊයේයිද තපරෙන්ද පොලිසියෙන්ද? පොලිසියනේ. මාත්‍ය මොකෝ? 18න් දෙක. දාට දෙකට බෙදුමාව කියලා කියපා යකෝ. දාට දෙකට බෙදුමාව කියලා. හරි ඉඳපන්. මාත්‍යෝ දාට දෙකට බෙදුමාව ආසයි. ඒ මගුලන් නෙමෙයි යෝයි. මේ ඉඩම් අංකේ 18න් දෙකද කියලා ඇහුවේ. ඒකද? ඉඩම් අංකේ 18න් දෙක තමයි. අපලාජරි නිකන් ගුටි ගෑවා. අපිට දුරකථන ඇමතුමක් ඇවිල්ලා තියෙනවා. සැමියා බිරිඳට පහර දෙනවා කියලා. කවුද ගෑනුන්ට ගහලා තියෙන්නේ? කවුද කොහෙද දැයියක්? මාත්‍යෝ අඳු කඩන්න ඕනේම ගෑනුන්ට ගහන්න බෑ. හරි ගෑණියෙක් කියන්නේ ගෑණියෙක් අපි උතුම් කොට සලකන්න. ඒයි මේවලෙන් ඉඩම් අංකේ 18න් දෙක නේද? ඉඩම් අංකේ 18න් දෙක නේද? උඹ නේද උඹේ ගෑනට පහර දුන්නේ? අනේ මාමේ මම තාම බෙදලා නැහැ මම ඉන්නේ අටපසරේ. වටේ නේ වඩ බහන්දි වලින් නිකන් මේ බැඳලා ළමයි උදින තාත්තලා වගේ. වටේ නෙමෙයි බෑ. පයද? බයික් එක හෙල්ලන්න දා රෝජෝස් ගහ. පන්. යෝ. කන පාලනා පොඩි උන්ට රම්මනම් කියනවට. දැන් එන්න කියලා තමුන්ගේ බිරිඳට. මණිකේ. සුචි මම අම්මා එන්න උමියෝ. එන්නකො බැටි චුට්ටක් එළියට ඉතින්. ආදරෙන්නේ කතා කරන්නේ අප්පා. මේන්. අවුරුදු 10ක් ලව් කරලා වෙන එකක් බැන්දා. මේ වාතුරු කියනවා මම ඔයාට පාර දෙනවලු. නෑනේ විශ්වද අම්මෝ. එහෙම කරනවාද අපි? තමුන්ට ස්වාමියා පහර දුන්නද? නෑ මහත්තයෝ. දැක්කද සර් ඒකද කියන්නේ මෙතන පහර දීමක් වෙලා නෑ. නැද්ද? දැක්කද නෑලු. අලුත් අවුරුද්දේ ප්‍රශ්න දාගන්න බෑ. ප්‍රශ්න දාගන්න තිබුණොත් දානවා ගිහින් කූඩුවට. හරි. රත්නායක අපි. හරි. පරිසරණ වාද්‍යෝ